මහගමසේකර කියලා කියන්නේ අපේ පැරණි ජන සමාජයේම අනන්‍යතාවයක්. විශේෂයෙන්ම පැරණි ජන සමාජයේ ගත්තම එකම කාර්යයක නිරත වූ පිරිසකට වඩා විවිධ දැනුම පරිශීලනය කරමින් විවිධ ශාස්ත්‍ර ඔස්සේ තමන්ගේ නව නිමවුම් බිහි කරන්නට උත්සාහ ගත්ත පිරිස වාසය කළේ. මේක දිගා මඩුල්ලටත් බස් සියනෑ කෝරළයට වගේ මුළු හෙළදිවටම පැරණි ජන සමාජයට අනන්‍ය කාර්යයක්. අපි එක නිදසුනක් ගත්තොත් බුද්ධදාස රජතුමා තමන්ගේ රාජ්‍ය පාලන කටයුතු සිදු කරන අතරම තමන්ගේ වෛද්‍ය ග්‍රන්ථ රචනා කරමින් වෛද්‍ය ශාස්ත්‍රය තුල තමන්ගේ හැකියාවන් ප්‍රගුණ කරමින් ඒ හැකියාව ජනතාවට දෙන්නට උත්සාහ ගත්ත රජ කෙනෙක්.